අද අපි බලමු කොණ්ඩයක් ඩ්‍රයි ෆ්‍රිසි වෙනවා කියලා කියන්නේ මොකක්ද කියලා. ඩ්‍රයි ෆ්‍රිසි වෙන්නේ මෙහෙමයි. කොණ්ඩේ තෙත පිටින් වැඩි වෙලාවක් තියලා වෙලුණාට පස්සේ කිස්කසේ හයිඩ්‍රජන් බොන්ඩ් එක නැවත හැදෙනවා. ඒත් ඒ ඔරිජිනල් ෂේප් එකට නම් නෙවෙයි. කලින් තිබ්බ විදියටම එන්නේ නැහැ. අපි කලින් වීඩියෝ එකනොත් මේ ගැන කතා කළානේ. ඉතින් ඒ කොණ්ඩේ මීට අමතරව ස්ට්‍රේට් කරලා හරි කලර් කරලා හරි හිසකස් වල කියුටිකල්ස් ටිකක් ඩැමේජ් නම් ලොකු ප්‍රශ්නයක්. එවිට ක්‍රිසි ගතිය වැඩි වෙනවා. වාතයේ ආර්ද්‍රතාවය වැඩි නම් වියලි හිසකස් වාතයේ ඇති ජලය උරා ගන්නවා. විශේෂයෙන්ම ඩැමේජ් වෙලා වියලි වෙලා තියෙන කොණ්ඩේ වැඩිපුර ජලය උරා ගන්නවා. සලරවම ඩ්‍රයි ෆ්‍රිසි යනුවෙන් අපි හඳුන්වන්නේ මේක. ඩ්‍රයි ෆ්‍රිසි වෙන එකෙන් වළකින්න නම් මේ පියවරවල් අනුගමනය කරන්න ඕනේ. පළවෙනි එක, ඕනෑමට වඩා ෂැම්පු පාවිච්චි කරන්න එපා. ෂැම්පු තියෙන්නේ හිස් කපල සෝදන්නනේ. ඉතින් උඩ කොටස කොණ්ඩේ ෂැම්පු කරලා සෝදනකොට ගලාගෙන යන වතුර ඇති කොණ්ඩේ පහළ කොටස සේදින්න. දෙවෙනි එක, සල්ෆේට් ෆ්‍රී ෂැම්පුම භාවිතා කරන්න ඕන. මාසෙට සැරයක් දෙකක් කන්ඩිෂනර් කරන්නත් ඕන. ඩීප් කන්ඩිෂනර් ට්‍රීට්මන්ට් එකකුත් කරගන්න ඕන. තුන්වෙනි එක, කොණ්ඩේට පෝෂණය ලැබෙන ඔයිල් වර්ග පාවිච්චි කරන්න ඕන. මාසෙකට සැරයක් දෙකක්වත් හොඳ හෙයා මාස්ක් එකක් දාගන්න ඕන. මෙම සරල දේවල් ටික කරලා බලන්නකෝ. ඔයාගේ ෆ්‍රීසි වුණු කොණ්ඩේ වෙනස් වේවි. ලස්සන වෙලා ඔයා කැමති විදියටම කොණ්ඩේ තියේවි.